අපි ඇවිල්ලා ඉන්නේ ඩීකින් යුනිවර්සිටි බර්වුඩ් කැම්පස්. අර තියෙන ඩීකින් ලෝගෝ එක. මම මෙතන තමයි මගේ බැචලර් ඔෆ් කම්පියුටර් සයන්ස් කරේ. මම ග්‍රැජුවේට් වුණේ 3 years ago. ඉතින් මේක තමයි ස්පොට් එක. So මම ඔයගොල්ලෝ අරන් යන්න ඩීකින් එකේ වටේ පොඩි රවුමක් අපි. So මේක තමයි ගොඩක් ඉවෙන්ට්ස් අරවා මේවා හෝල්ස් එක එක ඒවා තියෙන ලොකු ඉවෙන්ට්ස්. මෙතනින් තමයි අපේ මේන් එන්ට්‍රන්ස් එක. ඔයගොල්ලෝ ආවොත් මේන් එන්ට්‍රන්ස් එකක් නෙමෙයි. හැබැයි මෙතනින් තමයි අපි ඇතුල් වෙන්නේ. මේන් අර ඩීකින් කියුබ් කියලා තියෙන්නේ මෙතන. So අර තියෙන ඩීකින් කියුබ් එක. ඒක නිකන් අයිකොනික් ප්ලේස් එකක්. මේ ෆොටෝස් ගන්නයි, ඩීකින් ආවා කියලා පෙන්නන්නයි, ඒ සීන් ඔක්කොම කරන්නේ. මෙතනින් තමයි ඉතින් අපි ඇතුල් වෙන්නේ. කෙලීම ගියොත් ලයිබ්‍රරි එක තියෙන්නේ. යම් බලන්න. So මේක තමයි ඩීකින් කියුබ් එක. ඔයගොල්ලෝ ආව මේක සමහරලාට පර්පල් වෙලා තියෙනවා රෑට. ඩීකින් කියුබ්. කෙලීම බැලුවොත් ලයිබ්‍රරි එක. අර එක බිල්ඩින්ග්ස් තියෙනවා. අතන තමයි normally අර IT මේව කරන්නේ. අද පොඩ්ඩක් වහිනවා. සීතලයි ඉන්න බෑ. හැබැයි කොහොම හරි මම මේ ටුවර් එක කරලා දෙන්නම්. So මෙතන තමයි මගේ ක්ලාසස් ගොඩක් තිබෙන්න බලන්න. මෙන්න මේ මේ බිල්ඩින් B කියන එක. long hall. මේකේ මම හිතන ක්ලාසස් මගේ 3ක් 4ක් විතර තිබ්බා. මගේ දැන් ළඟම යාළුවොත් මට මෙතන තමයි හම්බුනේ. මෙතන එක ක්ලාස් එකකට යන්න කලින් එයා මේ එළිය හිටගෙන හිටියා. එතන තමයි අපිට සෙට් උනේ. අර හෝල් අර රූම් එකේ ගිහුවා. ඉතින් මේ හැම එකක්ම එක කම්පියුටර් ලැබ්ස්. මේක තමයි ඉතින් IT කරනවා නම් කම්පියුටර් සයන්ස් කරනවා නම් මෙතනට ඔයගොල්ලෝ හැමතිස්සෙම එනවා. අනික මේ ඩූසා කියන එක ඩීකින් යුනිවර්සිටි ස්ටුඩන්ට් ඇසෝසියේෂන්. එන්න බලන්න. මෙතන තමයි ඔය නිකන් ඩීකින් මෙම්බර් කෙනෙක් වගේ ඔයාලට ස්ටුඩන්ට් මෙම්බර් කෙනෙක් වෙලා clothes මේ කෑමත් සමහරවිට උදේට දෙනවා. يعني බ්‍රෙක්ෆාස්ට් එකකුත් මෙතන එළිය දානවා. මේ ලොකු ඒවා නෙමෙයි. orange juice, toast, jam මේවා දාලා ඉතින් ඕන විදිහට හදාගෙන කන්න පුළුවන්. ඔව් ඉතින් මේක මාර නේචර්ත් එක්ක යන එකක්. ඉතින් ඇත්තට කිව්වා වගේම. ඊළඟ ඩූසා මේක තමයි ඊළඟ ඩූසා බිල්ඩින් එක. මේකේ ඉතින් ටේබල් ටෙනිස් තියෙනවා, Xbox තියෙනවා, PS5 තියෙනවා, ඕ එක ඔක්කොම තියෙනවා. සමහරවිට යුනියන්නේ ටේබල් ටෙනිස් ගන්න. මගේ යාළුවෝ ඉතින් මෙතන ටේබල් ටෙනිස් ගගා ඉන්නවා. අන්තිමට දන්නෙත් නැහැ ලෙක්චර්ස් උත් මිස් වෙලා. එන්න බලන්න. අපිට යන්න දෙයක් දන්නේ නැහැ අතූලට. හැබැයි ඉතින් ඒගොල්ලෝ කෙසෙල් දාලා තියෙනවා, ඕන තරම් කන්න පුළුවන් එක කෑම එහෙම තියෙනවා. යන්න නම් බෑ. හැබැයි මෙතන යටත් කැෆිටේරියා එකක් තියෙනවා. අතන තමයි ඉතින් අපි ඉන්නේ. ටේබල් ටෙනිස් බෝඩ් එක අතන කලින් තිබ්බ දැන් නම් කොහෙද ආර තියෙන පුෂ් කරලා. ඉතින් මාර එක්ස්පීරියන්සස් ටිකක් තියෙන ඉතින් මෙතන ගොඩාක් කල් ඉතින් හිටියා. යම් බලන්න. අපි මේ ඉන්නේ යට ලයිබ්‍රරි ෆ්ලෝ එකේ. මම නම් ඇත්තට මෙතනට පාඩම් කරන්න ආවේ නෑ. හැබැයි මේව තමයි පොත්. මම සමහරලාට යාළුවොත් එක්ක උඩ පාඩම් කරනවා. හැබැයි ලොකුවට මේ වෙන් වෙලා පාඩම් කරේ නෑ. අපි ගොඩක් ගෲප් ඒවා තිබ්බ ඒක නිසා ඔක්කොම එකට පාඩම් කරේ. But this is a very place. බලන්න පොත්කේ හොඳට එඩියුකේටඩ් වෙන්න. අර පේන්නේ ලයිබ්‍රරි එක. දැන් අපි ගියේ ලයිබ්‍රරි එක. මෙතන තව බිල්ඩින් එකක්. මේක කමියුනිකේෂන්ස් ඇන්ඩ් ක්‍රියේටිව් ආර්ට්ස්. ඊට පස්සේ අපි ඊළඟ පැත්තට යන්න ඕනේ. අතන අර බාස්කට්බෝල් කෝට් මේවා තියෙනවා. බස් ස්ටෑන්ඩ් එකේ යට තියෙනවා. So යමු බලන්න තව. මෙන්න මෙතන තමයි ඔරියන්ටේෂන් අපේ තිබ්බේ. හොඳේ මෙතන තඩි හෝල් එකක්. ඒක තමයි ගැදර් වෙලා අපේ ඔරියන්ටේෂන් එක තිබ්බේ. මෙතන තමයි අපේ ඔක්කොම මගේ අනිත් ඔක්කොම යාළුවෝ ටික මට සෙට් උනේ. මෙතනින් තමයි බස් එක එන්නේ. මම බොක්ස් හිල් ඉඳලා බස් එක ගන්න. මේ බස් එක මෙහෙම ඇවිල්ලා මෙතනින් වංගුව ගන්න. මේ ඩීකින් එකේ ඇතුළේම. ඉතින් ওই බස් එක මිස් වුණොත් ඉවරයි තමයි. ඒතකොට අපි එළියට ගිහලා ට්‍රෑම් එක ගන්න ඕනේ. ඉතින් මෙතන තමයි ලොකුම ඔක්කොම කමියුනිකේෂන්ස් ඒවා මේවා වෙන්නේ. වීසා ප්‍රශ්න මොන හරි තිබ්බොත් ඒවත් මෙතනට ඇවිල්ලා තමයි කතා කරන්න තියෙන්නේ. මේක අපිට යන්න දෙයිද දැන්? යන්න දෙන්න. අන්න බලමුකෝ ඇතුලේ. මේක නම් එහෙම සයිලන්ට් එහෙම මොකුත් නෑ. එතන මොකද්ද ඉවෙන්ට් එකක් යනවා. ඔතන තමයි සමහරවිට එක්සිබිෂන් ෂෝස්, ස්ටුඩන්ට් එක මේ ස්පොන්සර්ස්, ස්කෝලර්ෂිප්ස් ඒවා දෙන්නේ අතන. දැන් හැබැයි බාස්කට්බෝල් ස්ටේඩියම් එක. එතන අර පොඩි ළමයෙක් ඉන්නවා සෙල්ලම් කර කාගෙත් දන්නේ. හැබැයි මෙතන තමයි අපේ ගොඩක් ඉවෙන්ට්ස් එහෙම කරන්නේ. අපි ඔක්කොමලා ගැදර් වෙන්නේ මෙතන. අතන තමයි ඔෆිස් එක. So ඔයගොල්ලෝ මොන හරි ස්ටුඩන්ට් මේ ඉෂුස් එහෙම තියෙනවා නම් මෙන්න මේ ස්ටුඩන්ට් සෙන්ට්‍රල් කියලා තියෙන හන්ද එතනට තමයි. මෙන්න මේක තමයි කැෆේ එක. මේ කැෆේ එක දැන් වහලා. හැබැයි මෙතන තමයි අපි නිකන් ක්වික් Red Bull එකක් හරි Monster එකක් හරි මොන හරි ගන්න එන්නේ මෙතනට. මෙතන කැම ටිකක් ලාභයි. අනිත් කැෆේස් උත් තියෙනවා. හැබැයි මෙතන ගොඩක් ලාභයි. යා මේක ඇතුළට වෙනකම් යනවා. ඔයාලට ස්ටඩි කරන්න ඒව මේවත් කරන්න පුළුවන්. යා. ඔන්න බලන්න.
මේක මාර විදිහට පැක්ට් වෙනවා සමහර දවස්වල. මේක තමයි ඉතින් D King එකේ අයිකොනික් බ්‍රිජ් එක. මේක රෑට මාර ලස්සනයි. මේ ලයිට් මෙහෙම පත්තු වෙලාම තියෙනවා. ඒක ඉතින් ඇත්තට ලොකු සීන් එකකුත් නෙමෙයි. ඉතින් it's just a bridge. හැබැයි for some reason මේ ඒක මාර මේ මොකක්ද ඒකට කියන්නේ නිකන් වොන්ඩර් එකක් වගේ. D King එකේ වොන්ඩර් එකක්. අනිත් පැත්තට ගියොත් බිස්නස් බිල්ඩින් එක එහෙම තියෙන්නේ. ඒකේ ඔක්කොම බිස්නස් ඒව දේවල් තමයි කරන්නේ. කොමර්ස්. මෙතන තමයි කැන්ටින් එක. අපිට ඒ කැන්ටින් එකට යන්න පුළුවන්. අපි එතන තමයි සෙට් වෙලා කන්නේ එහෙම. යම් බලන්න එතනට. දැන් නම් කැන්ටින් එක වහලා. did you stop recording නේ? දැන් නම් කැන්ටින් එක වහලා හැබැයි එතන තමයි ලාභ. අපිට වැඩි afford කරන්න බෑනේ ඔය fancy බනිස් කන්නයි අරවයි මේවයි බෑ. ඒක නිසා අපිට කන්න පුළුවන් ඔය Chinese කෑම එකක් තමයි. ඒක ලාභයි. ඉතින් මෙතනින් තමයි එතනට යන්නේ. අර මේන් කැෆේ එක එතන. ඉතින් එතනත් මාර crowded වෙනවා. මෙන්න මෙතනින් බැලුවොත් පොඩි ස්පොට් එකක්. එළියේ ඔන්න වාඩි වෙන්න පුළුවන්, ඇතුලේ ඔන්න වාඩි වෙන්න පුළුවන්. මෙතනත් කැෆේ එකක් තියෙනවා. ආයි මං කිව්වා වගේ ටිකක් ගණන් කැෆේ එකක්. අපි ඉතින් මේවට වැඩි යන්නේ. පොඩි ඔරෙන්ජ් ජූස් එකක් මං ඕන මෙතනින් බීලා ඇති. හැබැයි අරකට තමයි අපි යන්නේ ඉතින්. යා. පොඩි ගමනක් යන්න වෙනවා ඉතින් මේ කැෆේ එකට යන්න. ලාභෙට කෑම හොයනකොට පොඩ්ඩක් ෆෝක් එකක් දාන්න වෙනවා. මෙන්න මෙතන තමයි මම කිව්වා වගේ අර බස් එක කරකවලා ගන්න මෙතන. හොඳේ මෙතන වාහනේම යනවා බස් එක කරකවලා ගන්න මෙතන. ජිම් එක කලින් තිබ්බ මෙතන. දැන් ඒක වෙන තැනකට ට්‍රාන්ස්ෆර් කරලා. මම ඒ ජිම් එකට ගිහිල්ලා නැහැ. ඒකත් ටිකක් ගණන් ඉතින්. මේක තමයි ඉතින් අපි එන කැෆේ එක. කෑම නම් හොඳයි ඉතින් ඇත්තට ගත්තොත්. There's a sushi bar, there's a Japanese, there's Chinese. මේක දැන් අපිට යන්න බෑ මේක වහලා. හැබැයි අතන තමයි ඉතින් අපි වාඩිලා කාලා යන්නේ. ඇත්තට ගත්තොත් කෑම මාරම රසයි. මාරම රසයි. මෙතනට ඇවිල්ලා අපි කාලා ඉතින් යනවා. ඉතින් මේ සමහර දවසට යුනි නැති දවසටත් ඇවිල්ලා කාලා යනවා. ඒ වගේ සීන් එකක් තමයි අපි හිටියේ. මේක තමයි ඉතින් බ්‍රිජ් එක. දැන් අපි උඩින් දැක්කේ බ්‍රිජ් එක මේක තමයි. අනික D King කියන්නේ නේචර් එකත් එක්ක හදපු යුනිවර්සිටි එකක්. ඒකයි ඔයගොල්ලෝ ගොඩක් මෙහෙම ගස් එහෙම තියෙන්නේ. දැන් මේක ඇත්තට වනාන්තරයක්. මේක ඇතුලේ මේ ෆොක්ස්ලා ඉන්නවා. අපි ඇත්තට දැක්ක ෆොක්ස්ලා මේ කාර් පාක් වල තියෙනවා. ඉතින් D King එක හදලා තියෙන්නේ වනාන්තරේ පුළුවන් තරම් ඩිස්ට්‍රැක්ට් කරන්නේ නැතුව on top of that ඒ කියන්නේ eco friendly වගේ eco friendly නෙමෙයි මොකක්ද ඒකට කියන්නේ. නිකන් diverging වගේ නේ. ඒ වගේ එකක් හදපු එක. So අපි කෙලියම ගියොත් ෆොරස්ට් එක එහෙම තියෙනවා. හැබැයි අපි අනිත් පැත්තට ගිහිල්ලා බලමු බිස්නස් පැත්තට. හරිද? මේක තමයි ඉතින් D King business school කියන්නේ. මම නම් මේකට එහෙම වැඩි ඇවිල්ලා නැහැ. මම business නෙමෙයි කරේ. මම computer science කරේ. අතන basketball court එකක් තියෙනවා. මේ පැත්තෙත් වෙනම cafeteria එහෙම තියෙනවා. අපේ graduation එකක් තිබ්බේ මෙතන. covid වලින් පස්සේ තමයි අපේ graduation එක තිබ්බේ. අපේ graduation එක නැත්තම් hold වෙලා තිබ්බේ. covid release කරාට පස්සේ ඔක්කොම sort out වුණාට පස්සේ අපේ graduation එක එහා පැත්තේ garden එකක් වගේ තිබ්බා. අන්න එතන තිබ්බේ. තාමත් ඒතකොට අර restrictions ease කරනවා එහෙම. මෙතන ලොකු ceremony තියන්න බැරි වුණා අපේ කාලේ. මෙතන මේ ලස්සන D King logo එක තියෙනවා. මේකත් වෙනම තඩි hall එකක්. මම මේ ගොඩාක් D King එකේ uniqueness එක තමයි මේ බලන්නේ මේ building structures. මාරම unique මේවා. මේ මෙතන තඩි halls ටිකක් තිබ්බා. මගේ lectures මුකුත් මෙතන තිබ්බේ නැහැ. ඉතින් මේක full business පැත්ත තමයි ඉතින්. බලන්න මේකේ එක shapes, building එකේ එක shapes. දැක්කද? මම දන්නේ ඇයි එහෙම මේකලෝ කරේ කියලා. හැබැයි පොඩි ගතියකුත් තියෙනවා. මේ අපි දැන් D King එකෙන් ඇතුල් වෙන්නේ අනිත් පැත්තෙන් ආවේ. දැන් අපේ වාහනේ නැවතුනේ අර පැත්තේ. ඒ ඔක්කොම IT ඒව මේ පැත්ත. දැන් මේක නම් අලුත් දෙයක්. මම දැකලවත් නැහැ. මම දැන් දකින්නේ ඕගොල්ලොත් එක්ක. කැෆේ එකක් තියෙනවා පොඩි lounge එකක් වගේ තියෙනවා. මේක කවදාවත් මෙතන තිබ්බේ නැහැ. ඒක නම් අලුත් දෙයක්. ඉතින් මෙච්චරයි අතර business school කියන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ මේ අර ෆවුන්ඩේෂන් වගේ කරන්න යනවා මං හිතන්නේ ඒවත් මෙන්න මෙතන තියෙන්නේ. මට මතක හැටියට ඒකත් මේ බිල්ඩින් එකේ තමයි තියෙන්නේ. ඒතර ඕගොල්ලෝ අර පැත්තට එන්න ඕනේ නැහැ. මේ ටිකේ තමයි කරන්න තියෙන්නේ. අතර කාර් පාක්ස් ඉනවා. කාර් පාක්ස් නම් ඇති තරම් තියෙනවා. ගෙවන්න ඕනේ. ඉතින් ඕක තමයි සීන් එක. මේ නැත්තම් එළියේ නවත්තලා තියෙනවා. මම නම් කරන්නේ එළියේ නවත්තලා ඉතින් අවිදන් එනවා. ඕක තමයි ඉතින් D King එකේ බලන්න තියෙන්නේ. ඔයගොල්ලෝ පොඩි අයිඩියා එකක් ආව නම් එහෙනම් D King එකට එන කාලෙට මට මෙසේජ් එකක් දාන්න. අයියේ මං ආවා D King එකේ. මං අතට good luck කියලා කියන්නම්. ජය වේවා. ඔයගොල්ලෝ ටිප්ස් ට්‍රික්ස් තියෙනවා නම් මං ඒවත් පෙන්නන්නම්. එහෙනම් අපි ගියා.